ආයිබෝන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඔක්කොටම ඉස්සෙල්ලා. මේ මොකද්ද ප්‍රශ්නේ? නෑ ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳගමු පස්සේ. නෑ දැන් එපා. නෑ මටත් ඉතින් මේ සමහර ප්‍රශ්න තියෙනවා. මේ ඒ වුණාට ඉතින් අද අලුත් අදහස් වලින් නේද? අලුත් සිතුවලි වලින් මේ රටේ ජනතාව බොහොමයක් පෙරළ මොහොතක්. ඉතින් මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල නිකුත් වුණෙන් පස්සේ කිව්ව කතාව ඡන්දය දුන් නොදුන් හැම කෙනාගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ. මේ ඉතින් එතුමටත් වගකීමක් තියෙනවා මේ දුන් නොදුන් හැම කෙනාටම එක හැන්දෙන් බෙදන්න එක ලෙස වළකන්න. ඒකම අපිටත් මේ අපි ඡන්දය දැන් හිතන්නකෝ මේ වෙන කාට හරි 22 දෙනාගෙන් වෙන කාට හරි තමයි දීලා තින්නේ. මහින්ද රාජපක්ෂකින් නමට නෙමෙයි. ඉතින් අපි යාට ජනාධිපති කියන්න බෑනේ. නේද? අපිට ජනාධිපති කියන්න වෙන්නේ වැඩි ඡන්දයෙන් පත් වෙච්ච කෙනාට. ඉතින් ඒකින්ද මේ දේවල් ඔක්කොම අමතක කරලා දේශපාලන සිතුවිලි හිතේ විතරක් තියාගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න අපි හැමෝම උදව් කරනවා. ඔව් එතකොට විශ්වාසනීය වෙනසක් ඇති වෙලා සුබ අනාගතයක් උදා වෙනවා. නේද? මේ දිනවන පත්තරේ ප්‍රධාන සිරස්තලයේ තියෙන ඇත්තම මේ හැම පත්තරේම සිරස්තලයේ ඡායාරූපයක් ජනාධිපතිතුමා මේ අත් දෙක ඔස්සගෙන ජනතාවට ආචාර කරන ඡායාරූපයක් මෙහෙම තියෙනවා රට යලිත් මහින්දට වැඩි ඡන්ද ලක්ෂ 18කින් දිනලා තියෙන ඡන්ද ප්‍රතිශතය 57.88යි. අපිට SMS හපු කට්ටිය නැතිලා ඉන්න. කවුද ජයග්‍රහණය කළේ කියලා දැනගන්න පුළුවන්. ෆොන්සේකාගේ උපන් ගමනුත් පරාදයි කොටි හිතවාදී දිස්ත්‍රික්කවල බලය ෆොන්සේකාට කියලා. ඒ කියන්නේ කොටි හිතවාදී දිස්ත්‍රික්ක කියලා ලංකාවේ තියෙනවද? ජනාධිපතිතුමා නම් කිව්වේ ඉන්නේ ජාතීන් දෙකයි රටට ආදරේ ජනතාව සහ රටට ආදරේ නැති ජනතාව කියලා. ඒතකොට රටට ආදරේ නැති ජනතාව ඒ දිස්ත්‍රික්ක ඒ මොන හරි තියෙනවා. අනේ මන්දා. මේ ජනාධිපතිතුමා කියන දේවලුත් වෙනස් කරනවානේ. මේ රටේ ජනතාවගේ ජයග්‍රහණයක් දැන් සමස්ත ජනතාවගේම ජනාධිපති මමයි. අන්න ජනාධිපතිතුමා එහෙම කියලා තිනවා ඊට පල්ලෙහැ. පහර දුන්නොත් පහර දෙනවා ප්‍රතිඵල බාර ගැනීමට සූදානම් නැහැ සරත් ෆොන්සේකා මහත්තයා කියලා තියෙනවා. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ ලක්ෂ්මන් හුළුගල්ලේ මහත්තයා මාධ්‍ය ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශකතුමා එහෙම කියලා තියෙනවා. ඊළඟට අපි දිවෙන පත්තරේ බලමු දිවෙන පත්තරේ ජනාධිපතිතුමාගේ ඡායාරූප පළ කරලා තියෙන ඓතිහාසික ජනාභිෂේකය කියලා. ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව මේවර ජනාධිපති හිමි කරගන්නේ ජෙනරාල් දිස්ත්‍රික්ක 7ක ජය. ප්‍රතිඵල නිකුත් වෙන්නට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු හෝටලයක සිර කරලා අනුර කුමාර දිසානායක මහත්තයා කියලා තින්නේ. ජෙනරාල් ප්‍රාණාපකරයෙකු හෝ නිවාස අඩස්සියේ හෝ රඳවාගෙන නැහැ. බ්‍රිගේඩියර් උදේනායක්කාර මහත්තයා එහෙම කියලා තිනවා. ගෞරවාන්විත සාමයක් උදා වී තිබෙන බැවින් දැන් කළ යුත්තේ රට ගොඩ නැගීමයි. අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨම දේශපාලඥයෙක් දීමු ජයරත්න මහත්තයා එහෙම කියන්නේ. ඉතින් ඕක තමයි දිවෙන පත්‍රයේ තියෙන්නේ. ඊළඟට අපි අද සිරස්තල අඩුයි. ඡායාරූපේ තමයි ලොකුවට තියෙන්නේ. ලක්බම් පත්‍රයේ තියෙන්නේ මුළු රටම යලි මහින්දට. අති විශිෂ්ට ජයග්‍රහණයක් මැතිවරණ ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන කිසිම ගැටලුවක් නැහැ. ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කියලා තියෙනවා. ජෙනරාල් ෆොන්සේකා හෝටලෙන් පිට වී යයි. දැන් සිනමන් ලේක් සයිඩ් හෝටලේ පරණ ට්‍රාන්ස්එෂියා හෝටලේ මේ හිටියනේ ෆොන්සේකා මහත්තයා. ඊයේ රාත්‍රියේ මේ කුරුදුවත්තේ රජනමාවතේ එතුමාගේ ගෙදරට ඇරලා වූ බව මේ කියලා තියෙනවා. දැන් ඒ ගැන විවිධ අදහස් විවිධ විචිකිච්ඡාවන් තිබුණානේ නේද? මේ ජනතා පරමාධිපත්‍යයට එරෙහි විකෘති ප්‍රතිඵලයක් ජෙනරාල් ෆොන්සේකා මහත්තයා කියන්නේ. නාවලපිටියේ ගැටුමෙන් හිමිනමක් කහ අයෙක් මරුට සද්දෙනෙකුට තුවාල. ඔතනින් ඔය සියලු දේවල් ඕකත් හොඳ දෙයක් නෙමෙයි. ඒනට ඔතනින්වත් නැවතන එක හොඳයි. සමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරනවා ජනාධිපතිතුමා කියන්නේ. වැඩිම ඡන්ද ලබාගත් ජනාධිපති කියලත් ඡන්ද 60,15,934ක් ලබාගත්ත මහින්ද ජනාධිපතිතුමා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඊළඟට ලංකාදීපේ කියන්නේ මහින්දට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. ඡන්ද 60 ලක්ෂයක් ප්‍රතිශතය 57.8යි. දෙවැනි දූර කාලයේ දියුරුම් දීම දැන්ම නැහැ. එතුමා චන්ද්‍රිකා මැතිනියගේ මග යමින් මේ දැන් මේ දූර කාලය ඉවරුණෙන් පස්සේ තමයි ඊළඟ දූර කාලය සඳහා දියුරුම් දෙන්නේ. එතකොට අවුරුදු 8ක් තව තියෙනවා මේ ජනාධිපතිකමේ අපේ රට සංවර්ධනය කරන්න අවස්ථාව අවුරුදු 8ක් දැන් එතුමාට තියෙනවා. ඉතින් අර අපි කිව්වාගේ ඡන්දය දුන් නොදුන් සැමටම මේ එතුමා සලකාවි. ජීවිත ආරක්ෂාව සලසන්න ආරක්ෂකංශ වලට නියම කරන්න ජනරාල් චන්ද කොමසාරිස්ගෙන් ඉල්ලයි. හමුදාව රැකඉන්නේ ජෙනරාල් ගන්න නොව පැනගිය සෙබළු අල්ලන්න. හමුදා ප්‍රකාශක කියයි. එහෙනම් ඉතින් හෝටල් ගාව විතර නෙමෙයි
මේ තව තැන්වල ඉඳලා ඒ වැඩේ කරන්න පුළුවන්. අපි යන් විරාමයකට.